ඕනෙම වාහනයකට ඕනෙම පේන්ට් ටයිප් එකක් හරියනවද? නැහැ. මෙන්න ඔයාගේ වාහනයට හරියන පේන්ට් ටයිප් එක හොයාගන්න විදිය. ඔයා දන්නවද? ඔයාගේ වාහනේට හැම වර්ණයක්ම ආලේප කරන්න බෑ කියලා. එතකොට ඔයාගේ වාහනේට වර්ණයක් තෝරගද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රධාන වර්ණ කාණ්ඩ තුනක් තියෙනවා. එකක් තමයි solid වර්ණ. solid වර්ණ කියලා කියන්නේ තනි වර්ණ. මේ වගේදී මිල ගණන් අපි බැලුවොත් සාමාන්‍ය මිල ගණන් මට්ටමක් තමයි වෙළඳපොලේ පවතින්නේ. ඒ වගේම තමයි තවත් කාණ්ඩයක් තියෙනවා මෙට්ලික් වර්ණ. මේ මෙට්ලික් වර්ණ දිහා බලද්දී මේ වගේ සාමාන්‍ය පාටිකල් එකක් පෙන්වන වර්ණ තමයි තියෙන්නේ. ඉතින් මේ වගේදී මිල ගණන් අපි බලනකොට සාමාන්‍ය මට්ටමේ අපිට දරන්න පුළුවන් මුදලකට ඒ වර්ණම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් වැදගත් වර්ණ කාණ්ඩයක් තියෙනවා පර්ල් වර්ණ කියලා. වාහනයක මේ පර්ල් වර්ණ ගත්තාම දිලිසීම අතින් ඊටාම වැඩි. සාමාන්‍යයෙන් මිල ගණන් අතින් ගත්තොත් ටිකක් අධික මිලක් තියෙන වර්ණ තමයි මේ පර්ල් වර්ණ කියලා කියන්නේ. ඉතින් ඔයාගේ වාහනේට වර්ණය තෝරගද්දී ඔයාගේ වාහනේ කලර් ටැග් එකක් අන්තර්ගත වෙනවා. ඒ ටැග් එකෙන් ඔයාට පුළුවන් මෙන්න මේකට අදාළ කරන වර්ණ කාණ්ඩය මොකක්ද කියලා තෝරගන්න.